අපි ජීවත් වෙන මේ පෘථිවියේ මතු පිටෙන් වැඩි කොටසක් පුරා පැතිරිලා තියෙන මේ මහා සාගරය කොයිතරම් ලස්සන වුණත් ගොඩක් භයානක තැනක්. හිතාගන්න බැරි තරම් භයානක සත්තු මේ සාගරය පුරා ජීවත් වෙනවා. සාගරයේ ජීවත් වෙන මේ හැම සත්තු වර්ගයක්ම අතරින් මෝරු සාගරයේ රජවරු විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මොකද මේ මෝරු කියන්නේ භයානක විදිහට පහර දීලා සාගරයේ ජීවත් වෙන සත්තු වගේම සමහර ගොඩබිම ජීවත් වෙන සත්තුන්වත් දඩයම් කරන ගොඩක් භයානක සත්තු වර්ගයක්. අපි මේ වීඩියෝ එකෙන් බලමු ලෝකයේ විශාලතම මෝරුන් වර්ග 5ක් ගැන විස්තර. Great White Shark කෑමට ගන්නා හෝ නොගන්නා ඕනෑම දෙයකට පහර දෙන මාළුවෙක් තමයි Great White Shark නැත්නම් සුදු මෝර කියන්නේ. මොවුන් සියලුම ප්‍රධාන සාගරවල සහ වෙරළ බඩ නොගැඹුරු ජලයේ වාසය කරන මෝරු වර්ගයක්. මේ මත්ස්‍යයන් වෙරළ තීරයේ බීතියක් ඇති කරන අතර වෙරළ තීරයේ සිටින විශාලතම විලෝපිකයාද වෙනවා. මෙම මෝරුන් අඩි 20ක් පමණ දිගකින් සහ ටොන් 2ක් පමණ බරකට වර්ධනය වෙනවා. මේ මෝරු මිනිසුන්ට පහර දුන්නත් ඔවුන්ට කාදමන්නේ නැහැ. ඒ වුණත් පහර දුන් ස්ථානයෙන් රුධිරය පිටවීම නිසා ඔවුන් මරණයට පත්වෙනවා. බාස්කින් ෂාක් ලෝකයේ දැනට සිටින ප්‍රමාණයෙන් දෙවනියට විශාලම මෝර මත්ස්‍යයා වශයෙන් බාස්කින් ෂාක් සැලකෙනවා. මේ මත්ස්‍යයාගේ විශේෂිතම අංගය ලෙස සැලකෙන්නේ ඔවුන්ගේ මුඛයයි. ප්‍රමාණයෙන් එය මීටරයක් පමණ විශාල වෙනවා. අලු හෝ දුමුරු පැහැති ශරීරයක් හා හලු හෝ සුදු පැහැති උදරයක් මොවුන්ට තිබෙනවා. සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 3000-6000 අතර බරකින් වර්ධනය වන මොවුන් දිගින් මීටර් 6-8ක් අතර ප්‍රමාණයකට වර්ධනය වෙනවා. තමන්ගේ මුව විවර කර පිහිනා යන මේ මසුන් ඒ අතර මුවෙන් ඇතුළු වෙන ඕනෑම දෙයක් ආහාරයට ගන්නවා. බුල් ෂාක් මෝරුන්ට බිය වෙන්න ඕනි සාගරයේදී විතරයි කියලා ඔයා හිතුවනම් ඒ විශ්වාසය ගැන නැවත සලකා බලන්න සිදු වෙනවා. ගංගා වලින් පවා හමු වුණු මේ භයානක බුල් ෂාක් මත්ස්‍යයන් සාගරයේ වෙරළට ආසන්නයේ ඉන්න භයානක සමාජිකයෙක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ආහාර සොයා ගැනීම සඳහා සාගර ජලයේ වගේම ගංගා ජලයටත් හැඩගැහෙන්න මේ මෝරුන්ට පුළුවන්. මීටර් 3මාරක් වගේ දිගකට වර්ධනය වෙන මේ වර්ගයේ වැඩුණු මෝරු කිලෝග්‍රෑම් 230ක පමණ බරකින්ද යුක්ත වෙනවා. ඇමසන් ගංගාවේ මෝය ප්‍රදේශයේ ඉඳන් සැතපුම් 2500ක් පමණ ඇතුළට වන්නට බුල් ෂාක් මෝරුන් සිටින බව වාර්තා වී තිබෙනවා. බුල් ෂාක් කියලා හඳුන්වන මේ භයානක මෝරුන් විශේෂය මිනිසුන්ට පහර දුන් අවස්ථා වැඩි වශයෙන් වාර්තා වී තිබෙන නිසා මොවුන් ගංගාවලට පැමිණීම ඉතාම අවදානම්. ටයිගර් ෂාක් හොඳට වර්ධනය වුණු ටයිගර් ෂාක් කෙනෙක් අඩි 25ක් විතර දිගකින් යුක්ත වෙන අතර මේ මෝරුන්ගේ සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 600ක් විතර වෙනවා. ඒ නිසා මේ දැවැන්ත ටයිගර් ෂාක් කෙනෙක්ට අපිව අහු වුණොත් ලේසියෙන්ම කෑලි කෑලි වලට කඩලා දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් නිවර්තන කලාපයේ සාගරවල තමයි මේ ටයිගර් ෂාක් මත්ස්‍යයන් ජීවත් වෙන්නේ. හැම වෙලාවකම වගේ බඩගින්නේ ඉන්න මේ මෝරු Tamanට අහුවෙන ඕනෑම වර්ගයක සතෙක් කෑමට ගුදුරු කරගන්න જાතියේ සත්තු වර්ගයක්. ඒ වගේම මේ ටයිගර් ෂාක් මත්ස්‍යයන් ගොඩක් දරුණු ආක්‍රමණශීලී සත්තු වර්ගයක් වෙන නිසා වගේම සාගරයේ ගොඩබිමට ආසන්න ජලයේ මේ මෝරු ඉන්න නිසා මුහුදේ පීනන්න ගියොත් මේ මෝරු ගැන අවධානයෙන් ඉන්න වෙනවා. මොකද මේ මෝරෙක්ට අහු වුණොත් නම් බේරෙන එක ලේසි වෙන්නේ නැහැ. වේල් ෂාක් ලෝකයේ විශාලතම මත්ස්‍යයා වශයෙන්ද සැලකෙන්නේ මේ වේල් ෂාක් නැත්නම් තල්මස් මෝරා. නම කොහොම වුණත් මේ මෝරු විශේෂය තල්මසුන් වර්ගයක් නෙවෙයි. නමුත් තල්මසුන්ට සමානකම් රාශියක් දක්වනවා. ප්‍රමාණයෙන් අඩි 50ක් වගේ දිගකට වර්ධනය වෙන මේ මෝරුන්ගේ බර මෙට්‍රික් ටොන් 18.7ක් පමණ වෙනවා. මේ මෝරුන්ගේ මුඛය මීටර් 1.5ක පමණ දිගකින් යුක්ත වෙන අතර ඔවුන්ගේ මුව තුල දත් 300ක් පමණ තිබෙනවා. තල්මස් මෝරුන් තරමක් උණුසුම් ජලය සහිත ප්‍රදේශවල වාසය කිරීමට විශාල කැමැත්තක් දක්වනවා. මොවුන්ගෙන් 75ක් පමණ ඉන්දියානු හා පැසිෆික් සාගරයේ ආශ්‍රිතව වාසය කරන අතර මේ වර්ගයේ ඉතිරි 125ක් පමණ මත්ස්‍යයන් ඇට්ලාන්ටික් සාගරයේ අවට වාසය කරනවා. වීඩියෝ එකේ අවසානයේ වෙනකම් රැඳිලා හිටියට ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එකත් subscribe කරලා තියාගන්න. මේ වගේම වටිනා වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.